ජපානයේ බීවණු ශ්‍රේෂ්ඨතම කඩුහරඹ ශිල්පියාගේ මනස කොයි වගේ ඇද්ද කියලා අපි මොහොතකට හිතලා බලමු. අද අපි මේ විග්‍රහය තුලින් කතා කරන්නේ මියමොටෝ මුසාෂි ගැන. ඔහු නිකම් සටන්කරුවෙක්ම නෙවෙයි. අතිශය ගැඹුරු දාර්ශනිකයෙක්. ලේවැකි සටන් බිම්වලේ ප්‍රචණ්ඩත්වයේ ඉඳලා කොහොමද ඔහු මේ තරම් ගැඹුරු මානසික සංසුන්කමක් ලබා ගත්තේ? මේක ඇත්තටම පුදුමාකාර ගමනක්. අපි මේ අභ්‍යන්තර ගමන ගැන දැන් ගැඹුරින් හොයලා බලමු. සැබෑ ප්‍රවීණත්වය කඩුවෙන් ඔබට ගිය දෙයකි. එය පවතින්නේ තමාවම පාලනය කර ගැනීම තුලයි. මේ වදන්පැල කොයිතරම් ගැඹුරුද? තමන්ගේ ජීවිතයේ වැඩි කාලයක් අනුන් එක්ක සටන් කරපු ලේවැකි ප්‍රචණ්ඩත්වයේ මත ජීවත් වුණු මිනිසෙක් අන්තිමේදී තේරුම් ගන්නවා සැබෑව ජයග්‍රහණය තියෙන්නේ වෙන කොහේවත් නෙවෙයි තමන්ගේම මනස ජය ගැනීම තුර කියලා. බාහිර ලෝකයේත් එක්ක කොච්චර සටන් කළත් වැඩක් නැහැ. අභ්‍යන්තර සාමය තමයි වැදගත්ම දේ. අපි අද මේ මාතෘකාව පියවර 5ක් යටතේ සාකච්ඡා කරමු. 1. රණශූරියාගේ මාර්ගයේ ගොඩනැගීම. 2. තනිවම ගමන් කිරීමේ කලාව. 3. උපාය මාර්ගයේ පදනම. 4. ජලයේ හැඩයක් නොමැති බලය. සහ අවසාන වශයෙන් තමාට එරෙහිව ලබන ජයග්‍රහණය. පළවෙනි කොටස රණශූරයාගේ මාර්ගය ගොඩනැගීම. මුසාෂිගේ මේ දර්ශනය හරියටම තේරුම් ගන්න නම් අනිවාර්යෙන්ම ඔහුගේ අසාමාන්‍ය ජීවිත කතාව ගැන අපි ටිකක් දැනගෙන ඉන්නම ඕනේ. මුසාෂිගේ ජීවිතයේ ප්‍රධාන කාල පරිච්ඡේද 3කට බෙදන්න පුරුවන්. මුල් කාලයේදී ඔහු කිසිම ස්වාමියෙක් නැති ඉබාගාතේ යන රෝනින් කෙනෙක් විදිහට කඩුවෙන් විතරක් තමන්ගේ ජීවිතය ගැටගසා ගත්තා. ඒක හරිම කලබලකාරී අවධියක්. ඊට පස්සේ 1645 දී විතර ඔහු ලෝක ප්‍රසිද්ධ මුදුපහේ පොතේ ලියා පළ කරමින් අතිවිශිෂ්ට උපාය මාර්ගිකයෙක් බවට පත් වෙනවා. ඊටත් පස්සේ ඔහුගේ ජීවිතයේ සැඳෑ සමයේදී ඔහු සම්පූර්ණයෙන්ම හුදකලා වෙලා ඩොක්කෝදෝ කියන ගැඹුරු දාර්ශනික මාර්ගය නිර්මාණය කරනවා. කොහොමද ඒ වෙනස? මෙතනදී අපි තීරුම් ගන්න ඕන ප්‍රධානම දේ තමයි සැබෑ ශක්තිය සහ තෘප්තිය ලබා ගන්න නම් අපි අනිවාර්යයෙන්ම අපේ අනවශ්‍ය ආඩම්බරය සහ తాවකාලික ආශාවන් අත්හැරිය යුතුයි කියන එක. Taman ගැනම විතරක් හිතන ආත්මාර්ථකාමී මනසකින් කිසිම දවසක ලෝකයේ ගැඹුරු සත්‍යයන් අවබෝධ කරගන්න බෑ. දෙවනි කොටස තනිවම ගමන් කිරීමේ කලාව. මුසාෂි සිය ජීවිතයේ අගභාගයේදී ලියපු ඩොක්කෝඩෝ කියන්නේ අන්නේ වගේ තනිවම ගමන් කිරීමේ මාර්ගයක් ගැන කියවෙන අපූර්ව ජීවන මාර්ගෝපවේශයක්. 21. මේ අංකය හරිම සුවිශේෂී. ඩොක්කෝඩෝ දර්ශනය ඇතුළේ තියෙන මුළු මූල ධර්ම ගණන තමයි මේ. ආශාවන්ගෙන් මිදිලා දැඩි ස්වයං විනයක් ඇතුව ජීවත් වෙන්න ඕන කරන සම්පූර්ණ දාර්ශනික රාමුවක් මේකෙන් අපිට ලබා දෙනවා. මේ මූලධර්ම 21 ප්‍රධාන තේමාවන් කිහිපයකට ගොනු කරන්න පුළුවන්. ඒ තමයි යථාර්ථයේ කිසිම විරෝධයක් නැතුව ඒ විදිහටම පිළිජැනීම, ආශාවන්ගෙන් නිදහස් වීම, අතීතය ගැන පසුතැවීම් සම්පූර්ණයෙන්ම අත්හැරීම, පරම අඛණ්ඩතාවය පවත්වා ගැනීම සහ අරමුණ වෙනුවෙන් නොසලී කැපවීම. මේ හැම කරුණක්ම එකතු වුණාම කිසිම බාහිර බලපෑමකට සැලෙන්නේ නැති අතිශය ශක්තිමත් මානසිකත්වයක් ගොඩනගෙනවා. හරියට කළුගලක් වගේ. මේ සංකල්පය තවත් පැහැදිලි කළොත් ජීවන රටාවන් දෙකක් අතර තියෙන දැවැන්ත වෙනසක් අපිට දකින්න පුළුවන්. එක පැත්තකින් తాවකාලික සතුට, ඒ කියන්නේ රාගය, ආදරය, එහෙමත් නැත්නම් සුඛෝපභෝගී දේවල් පස්සේ හඹා යන ජීවිතයක් තියෙනවා. හැබැයි ඒකෙන් අන්තිමට ඉතුරු වෙන්නේ බැඳීම් සහ දුක විතරයි. අනිත් පැත්තෙන් සැබෑ තෘප්තිය තියෙනවා. එතනදී මූලික වෙන්නේ බුද්ධිය සහ විනය. හැඟීම් වලට වඩා ප්‍රයෝජනයට මුල් තැන දීලා ජීවිතය සරල කරගන්න එක තමයි සැබෑම නිදහස කියලා මුසාෂි තරේ විශ්වාස කළා. තුන්වැනි කොටස උපාය මාර්ගයේ පදනම. අපි දැන් බලමු මුසාෂිගේ අග්‍රගණ්‍ය නිර්මාණයක් වන මුදු පහේ පොත. එහෙමත් නැත්නම් Book of Five Rings ගැන. මේක සටන් බිමට විතරක් නෙවෙයි ජීවිතයේ ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පාවිච්චි කරන්න පුළුවන් නියම මාර්ගෝපදේශයක්. මේ පොත ප්‍රධාන මූලද්‍රව්‍ය 5ක් ඔස්සේ ගොඩනැගිලා තියෙනවා. 1. පෘථිවිය. මේකෙන් පැහැදිලි භවයේ පදනම සකසනවා. 2. ජලය. මේකෙන් ඕනෑම තත්වයකට අනුවර්තනය වෙන්න උගන්වනවා. 3. ගින්න. ගැටුම් වල ස්වභාවය ගැන මේකෙන් කතා කරනවා. 4. සුළඟ. පටු සහ දෘಢ අදහස් බැහැර කරන හැටි මෙතනදී විස්තර වෙනවා. 5 වෙනි එක ශූන්‍යත්වය. මේකෙන් අපේ සහජ බුද්ධිය පාවිච්චි කරන හැටි කියා දෙනවා. මේ පියවර 5ම එකතු වුණාම මේ අනපේක්ෂිත ලෝකයේ සාර්ථක වෙන්න අවශ්‍ය සම්පූර්ණ උපාය මාර්ගයක් අපිට ලැබෙනවා. මේ පෘථිවිය කියන කොටසේ ඊටා ප්‍රායෝගික මූලික නීති 9ක් සඳහන් වෙනවා. අඛණ්ඩතාවය, විනය, පුළුල් බව, අවබෝධයේ විචක්ෂණශීලී බව, සහජ බුද්ධිය, ග්‍රහණය, සූක්ෂම බව සහ කාර්යක්ෂමතාවය. මේ හැම දෙකින්ම කියවෙන්නේ අපේ ජීවිතයේ තියෙන අනවශ්‍ය දේවල් කපා හැරලා පරම ඒකාග්‍රතාවයකින් යුතුව වැඩ කරන්න අපි පුරුදු වෙන්න ඕනේ කියන එකයි.
කිසිදු ප්‍රයෝජනයක් නොමැති කිසිවක් නොකරන්න. මොහොතකට මේ සරල හැබැයි අතිශය ගැඹුරු කියමන ගැන හිතලා බලන්න. මේක තමයි කාර්යක්ෂමතාවේ ඉහළම තලය. අපේ කාලේ සහ ශක්තිය අපතේ යවනවා කියන්නේ අපේ සාර්ථකත්වයට තියෙන ලොකුම සතුරාට අපිම ඉඩ දෙනවා කියන එකයි. හතරවෙනි කොටස ජලයේ හැඩයක් නොමැති බලය ඕනෑම අවස්ථාවකට හැඩගැසීමේ කලාව ගැන විස්තර කෙරෙන ජලයේ පොත තමයි අපේ මීළඟ මාතෘකාව. තරලමය ස්වභාවය කියන්නේ තමා අඩංගු වෙන ඕනෑම භාජනයක හැඩය ගැනීමේ හැකියාව. ජලයට තමාටම කියා හැඩයක් නෑ නේද? සැබෑ ප්‍රවීණයෙක් බාධකවලට මුහුණ දෙන්නෙත් අන්න ඒ වගේ. බාධක එක හැප්පෙන්න යන්නේ නෑ. හරියටම වතුර වගේ ඒ බාධක වටා පහසුවෙන් ගලාගෙන යනවා. හැබැයි සංසුන්ව ඉන්න ගමම්ම ෂණික සහ තීරණාත්මක පියවර ගන්නත් මෙතනදී පුළුවන් වෙන්න ඕනේ. ජලයේ මූලධර්ම විදිහට මුසාෂි පෙන්වා දෙන්නේ හැම වෙලාවෙම ඍජු ඉරියව්වක් පවත්වා ගැනීම, කිසිම පැකිලීමකින් තොරව ක්‍රියා කිරීම, වෙනස් වන තත්ත්වයන්ට ක්ෂණිකව හැඩගැසීම, ප්‍රතිවාදියාගේ මනස කියවීම සහ හැඟීම් වලට අපව පාලනය කරන්න ඉඩ නොදීම වගේ දේවල්. සංසුන් මනසක් තියෙන කෙනෙකුට ඕනෑම දෙයක් වෙන්න කලින් දකින්න පුළුවන්. හැබැයි කෝපය, බිය වගේ හැඟීම් වලින් පිරුණු මනසක් හරියට අඳුරේ අතපත ගන්නවා වගේ. ඇත්තදම අපේ හැඟීම් අපව පාලනය කරනවා නම් පිටතින් සතුරෙක් අවශ්‍ය වෙන්නෙම නැහැ. පස්වෙනි මෙන්ම අවසාන කොටස තමාට එරෙහිව ලබන ජයග්‍රහණය. මේ දක්වා අපි කතා කරපු සියලුම උපාය මාර්ග සහ දර්ශනයන්ගේ අවසාන ඉලක්කය තමයි මේක. සතුරෙකු පරාජය කිරීම කියන්නේ එක්තරා මොහොතක ලබන ක්ෂණික ජයග්‍රහණයක් විතරයි. හැබැයි තමන්ගේම දුර්වලතා, බිය සහ සීමාවන් පරාජය කිරීම තමයි සැබෑම සහ දිගුකාලීන සටන. සැබෑ උපාය මාර්ගය කියන්නේ බාහිර ලෝකය ජයගන්න එක නෙවෙයි, තමන් ඇතුලේ ඉන්න සතුරා ජයගන්න එකයි කියන දේ මේකෙන් අපිට හොඳටම පැහැදිලි වෙනවා. අද යනු ඊයේ සිටි ඔබට එරෙහිව ඔබ ලබන ජයග්‍රහණයයි. හෙට යනු අනිකුත් පුද්ගලයන්ට එරෙහිව ඔබ ලබන ජයග්‍රහණයයි. නිතරම අනුනෙක විදිරක් තරඟ කරන කෙනෙකුට කවදා හරි දවසක තරඟකරුවන් නැතුව එක තැන නතර වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි තමන්ගේම ඊයේ දවසත් එක්ක තරඟ කරමින් නිරන්තරයෙන් දියුණු වෙන කෙනා කවදාවත් එක තැන පල් වෙන්නේ නැහැ. අපි මේ විග්‍රහය අවසන් කරන්න කලින් එක ප්‍රශ්නයක් ගැන හිතලා බලමු. ප්‍රවීණත්වය කියන්නේ ඊයේ හිටපු තමන්ව අද දවසේ පරාජය කරන එක නම් වඩා ශක්තිමත් හෙට දවසක් වෙනුවෙන් අද අපිට අත්හරින්න පුළුවන් නිෂ්ඵල පුරුදු සහ ක්‍රියාවන් මොනවද? මියමොටෝ මුසාෂිගේ මේ අමරණීය ප්‍රඥාව අද අපේ ජීවිතවලටත් කොයිතරම් අපූර්වට ගැලපෙනවද නේද? එහෙනම් මේ කරුණු ගැන හොඳට හිතලා බලන්න.